සමහර වෙලාවට ජීවිතේ අපිට ලොකුම අසාධාරණයක් විදිහට පේන්නේ අපේම කියලා තියෙන දේ අපි සතු නොවීමයි. තමන්ගෙම නිවස, තමන්ගෙම ඉඩම අයිතිව තිබියදී එහි අයිතිකරුවන් අසරණව කුලී නිවසක ජීවත් වෙනවා. හිතට දැනෙන ඒ වේදනාව, ඒ අසරණකමට කොච්චරක් වෙයිද? හැබැයි අද මම ඔබට කියලා දෙන්නම් බුදුදහමේ ආලෝකයෙන් මේ වේදනාව දෙස බලන්නේ කොහොමද කියලා. අපේ මනස හුරු වෙලා තියෙන්නේ මේක මගේ, මේක මට අයිති දේ කියලා තදින් අල්ලා ගන්නයි. ඒ අල්ලා ගැනීම නිසා තමයි අපිට ඒ වේදනාව ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේ ධම්මා අනන්තා කියලා. ලෝකයේ කිසිම දෙයක් ස්ථීරව කාටවත්ම අයිති වෙන්නේ නැහැ. අද ඔයාගේ නිවසේ වෙන කෙනෙක් ඉන්නවා කියන එකෙන් ඔයාට දැනෙන්නේ අසාධාරණයක් වුණා කියන හැඟීමයි. හැබැයි ඒ නිවසත් ඒ මිනිස්සුත් මේ මොහොතත් කවදා හරි වෙනස් වන බව සිහි කරන්න. ඔබට කරන්න පුළුවන් ලොකුම පින තමයි ඒ නිවස නිසා ඔබේ හිතේ තියෙන වෛරය හෝ කලකිරීම අත්හැර දාන එක. ඒ නිවස ගැන කල්පනා කර කර සිත රෝගී කරගන්නවාට වඩා ඒ නිවස අතීතයට බාර දෙන්න. ඔබ දැන් ඉන්නේ වෙනත් නිවසක වුණත් ඒ නිවස ඔබේ සිත සංසුන් කරගන්නා තැනක් කරගන්න. මගේ කියන අදහස ටිකක් ලිහිල් කරද්දී ඔබ ඒ අසරණ බවින් නිදහස් වෙනවා. ඇත්තටම ගෙයක් කියන්නේ ගඩොල් සහ සිමෙන්ති වලින් හැදුණු එකක් විතරයි. ඔබේ හිත කියන ගෙදර සතුටින් තියෙනවා නම් ඔබ ඉන්නේ කුලී නිවසක වුණත් ඔබ සැබෑ නිදහස් කෙනෙක්. බුදුදහම අපිට උගන්වන්නේ මේ ලෝකෙ කිසිම දෙයකට තදින් බැඳෙන්න එපා කියලයි. බැඳීම් නැති තැන තමයි නිවන් සුවය හෙවත් පරම සැනසීම තියෙන්නේ. ඔබේ නිවස ගැන ඇති වූ ඒ සිතිවිල්ල අද අත්හරින්න. ඒ වෙනුවට ඔබේ වර්තමානය සතුටින් ගත කරන්න. බුදුදහම මගින් ඔබ ඔබේ හිතේ නිදහස හොයාගන්න. හැමෝටම තෙරුවන් සරණයි. සුවපත් දවසක් වේවා.